හායි ගයිස් ඉතින් කොහොමද ඔයාලට වෙනදා වගේම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා එක්කම ස්ටර් YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ රෙඩ් බරිටෝ yellow syndrome වගේ පැටව වගේක් මේ දවස්වල ලංකාවේ හැම තැනම වගේ විකුණන්න ඉන්නවා. ඒ මාළු කොහොමද ඉක්මනට ලොකු කරගන්නේ යාළුව කොහොමද පැලට් වල ට්‍රේනින් කරගන්නේ වගේ වීඩියෝ එකක් තමයි මම අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ මාව තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න මම අලුතෙන් දාන වීඩියෝ ඔක්කොම ඔයාලා ගාවටම notification එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට. මෙයාලා ගැන කතා කරොත් යාළුවනේ මෙයාලා ඉස්සෝ සාලය වගේ මාළු කන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ලයිව් ෆීඩ් දෙන්නත් පුළුවන් මෙයාලට. ඒ වගේම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මෙයාලා කොහොමද පැලට් වලට ට්‍රේනින් කරගන්නේ කියන එක. ඒක ගැන තමයි අපි ඉස්සෙල්ලාම මුලින්ම කතා කරන්න යන්නේ. මෙයාලා පැලට් වල ට්‍රේනින් කරගන්න ගැන කතා කරොත් යාළුවනේ මෙයාලව තව ටිකක් ඉගෙන්නේ මෙයාලා මේ දවස්වල සයිස් යන්නේ අඟල් දෙකමාර 3 වගේ සයිස් වලින් තමයි මෙයාලව ගන්න පුළුවන් වෙන්නේ. මෙයාලා සාමාන්‍ය අඟල් 4ක් 5ක් වගේ ලොකු වෙනකන් ඉස්සෝ සාලයෝ වගේ දීලා ඊට පස්සේ මෙයාලව ටික දවසක් මෙයාලව බඩගින්නේ තියන්න ඕනේ. ඊට පස්සේ මෙයාලට සාලයෝ දෙන එක නවත්තලා පැලට් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙයාලා ඒවා කෑවේ නැත්තම් ආයෙ හැමම ආයෙ සාලයෝ දෙන්න යන්න හොඳ නැහැ. එහෙම්මම තියලා සාලයෝ හරි ඉස්සෝ හරි කෑල්ලක් අරගෙන චූටියට කෑලි කපලා මෙයාලා චූටි කෑලි කපලා දෙන්න ඕනේ අනිවාර්යෙන් ඒක මතක තියාගන්න ඔයාලා. ඒ මාළු කෑල්ල ඇතුළට පැලට් කෑලි දෙක තුනක් අස්සට දාලා දෙන්න ඕනේ. ඊට පස්සේ යාලා ඒක කෑවට පස්සේ එහෙම සතියක් විතර දෙන්න ඕනේ සාලයයි පැලටුයි දෙකම එකට. ඊට පස්සේ ටික දවසක් යද්දී සාලයෝ අයින් කරලා පැලට් විතරක් දෙන්න පුළුවන්. එහෙම තමයි මෙයාලා කොහොම හරි පැලට් වල ට්‍රේනින් කරගන්න වෙන්නේ. මාත් මේ දවස්වල තාම දෙන්නේ මෙයාලට ඉස්සෝ සාලයෝ වගේ තමයි. මංගාවත් මාත් මාළු සෙට් එකක් ගෙනාවා. දැන් මංගාව ඉන්නේ මාළු 3 දෙනෙක් ඉතුරු වෙලා. ඉතුරු කට්ටිය සෙල් කරා. ඔයාලටත් ඕනනම් මගෙන් තව මාළු දෙන්නෙක් සෙල් කරන්න ඉන්නවා. මොකද මම මේකේ එක්කෙනෙක් හදනවා මෙතනින්. ඉතුරු දෙන්නව සෙල් කරනවා. ඔයාලට ඒ ගැන ඩීටේල්ස් පල්ලෙහා මම දාලා තියන්නම්. WhatsApp නම්බර් එක තියෙනවා මගේ පල්ලෙහා. ඒකට මැසේජ් එකක් දාන්න. YouTube එකේ මිල ගණන් අහලා මැසේජ් කමෙන්ට් දාන්න එපා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට. පල්ලෙහා මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකෙන් ඔයාලා මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා මෙයාලගේ ප්‍රයිස් එක දැනගන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනක ඩිලිවරි කරනවා. බස් ගාස්තු ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම මම ඉන්නේ දෙවොලපිටියේ. එතකොට ඔය අනුරාධපුරේ ගාල්ල මාතර වගේ පැතිවලට නම් ටිකක් අමාරුයි. ඉතුරු ඕනේ පැත්තකට මම ඩිලිවරි එක කරලා දෙනවා. ගම්පහ ඉඳන් වගේ බස් තියෙනවා නම් බස් එකේ දාලා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඒ වගේම මෙයාලව මේ දවස්වල බලාගන්න එක ගැන කතා කරොත් එහෙනම් මෙයාලට ගොඩක් වෝටර් ලෙවල් එකක් ගන්න හොඳ නැහැ වතුර එක. මොකද මෙයාලගේ කොන්ද ඇද වෙන්න පුළුවන්. ඒ හින්දා අඟල් දෙකමාරක් වගේ තමයි වෝටර් ලෙවල් එක තියාගන්න ඕනේ. මතක ඇතුව කොට්ටම් කොලයක් දාගන්න ඕනේ. ඔයාලට පේනවා මගේ ෆෝටෝ එකෙත් හොඳ කහ පාටක් තියෙනවා. මම කොට්ටම් කොල දෙකක් දාලා දැන් අයින් කරලා තියෙන්නේ. වෝටර් චේන්ජ් එකක් දැම්මට පස්සේ ආයෙ කොට්ටම් කොල දෙකක් දාලා ආයෙ ටැනින් වෙන්න තියන්න ඕනේ. සාමාන්‍යයෙන් සතියකට එකපාරක් වගේ 125ක 30ක වගේ වෝටර් චේන්ජ් එකක් ගහන්න ඕනේ මෙයාලට. හොඳ එරිෂන් ලයින් එකක් දාලා තියන්න ඕනේ මෙයාලට. ඒ වගේම මෙයාලට දවසට එකපාරක් වගේ තමයි කන්න දෙන්නේ මං නම්. දවස ගානේ ෆීඩ් කරනවා. මොකද තාම සීඩි ගැටව හින්දා ඉක්මනට ලොක් කරගන්න ඕනේ මෙයාලව. ඔයාලට පේනවා මගේ මාළු මේ දැන් ඉතුරුලා ඉන්න 3 දෙනා නම් කිසිම බයක් නැතුව මං ඉදි එනවා මං ගාවට. හොඳ කලර් පැටර්න් එකකුත් ලාවට වගේ පේන්න තියෙනවා. හොඳ මාළු ටිකක් තමයි දැන් මේ අලුත් ෂිප්මන්ට් එකේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාලා ගැන කතා කරොත් එහෙනම් මෙයාලට පහුගිය ටිකේ වැස්සත් එක්ක
වයිස් ස්පොට් හැදෙන්න ඉඩකඩ ගොඩක් තිබ්බා. මගේ මාළුන්ට නම් හැදුන්නේ නැහැ. මොකද හොඳට වෝටර් ක්වොලිටි එක තියාගෙන වෝටර් චේන්ජ් ගහන්න නැතුව තියන්න ඕනේ වහින කාලේ. මොකද වෝටර් චේන්ජ් ගැහුවොත් තමයි වයිස් ස්පොට් එන්න ගොඩාක් ඉඩ තියෙන්නේ. බැරි වෙලාවත් වයිස් ස්පොට් ආවොත් එහෙම හීටර් එකක් අරගෙන ඒක සෙල්සියස් 27ට දාලා ඇක්වා ෆ්ලෙවින් වගේ බෙහෙත් එකක් ඒකේ තියෙන විදිහට දාලා තිබ්බහම වයිස් ස්පොට් හැදෙන එක නතර කරගන්න පුළුවන්. ඒ හින්දා කෝකටත් අපි සූදානම් වෙලා ඉන්න එකේ වහින කාලෙට හීටර් එකක් දාලා ඇක්වා ෆ්ලේවින් චුට්ටක් දාලා තියාගන්න ගොඩාක් හොඳයි. මොකද මාත් මෙයාලට වහින කාලෙට හීටර් එක ගහලා ඇක්වා ෆ්ලේවින් දාලා තියාගත්තා. ඒ හින්දා තමයි මගේ නම් වයිට් ස්පොට් හැදුන්නේ නැත්තේ. මෙයාලා ගොඩක් චූටි එනකොට. එතකොට ගොඩාක් ඉඩ තියෙනවා වයිට් ස්පොට් හැදෙන්න. පහුගිය ටිකේ එක දිගට වර්ෂාව හේතුවෙන් එහෙම ඉඩකඩ ගොඩක් තිබ්බා. ඒකින්ද ඔයාලටත් මතක් කරන්න ඕනේ ඉස්සරහටත් වහිනවා කියලා තියෙනවා. ඒ හින්දා මේ මාළුවෙක් අනිවාර්යෙන් ගන්නවා නම් හීටර් එකක් භාවිතා කරන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. ඒ වගේම මෙයාලගෙන් කෑම ගැන කතා කරොත් එහෙනම් මෙයාලට ඉස්සෝ සාලයෝ වැව් මාළු තමයි දෙන්න හොඳම. වැව් මාළු වගේ දුන්නාම ඉක්මනට ලොග් කරගන්න පුළුවන්. ඉස්සෝ වලටත් පුළුවන්. සාලයොත් අවුලක් නැහැ ඉතින්. පැලට් වලට තාම මෙයාලා ගොඩාක් මාළු ට්‍රේනින් වෙලා නැහැ. මම දන්න තරමින් නම් ට්‍රේනින් කරගන්න පුළුවන් අපිට ටික කාලයක් යන්න ඕනේ. ඒක ඉතින් කාලයත් එක්ක බලා ගන්න ඕනේ දෙයක්. මාළු ඔයාලට මම නම් කියන්නේ පුළුවන් හැම වෙලේම මේ මාළුවෙක් ඉන්නේ. එතකොට එයාලගේ බය නැති වෙලා ඔයාලත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. එතකොට ඔයාලා දැකලා ඇති ඔය ලොකු යෙලෝ සෙන්ට්‍රම්ලා වගේ අය ඉන්න විදිහ. මං ගාව ඉන්නේ යෙලෝ සෙන්ට්‍රම්ලා තමයි. රෙඩ් බරිටෝ එකකින් මං ගෙනාපු ටික ඉවරුණා. රෙඩ් බරිටෝ එකකින් මං හදන්නවත් එක්කෙනෙක් තියාගත්තේ නෑ. ඔක්කොම සෙල් කරා. යෙලෝ සෙන්ට්‍රම්ලා දෙන්නම් එක්කෙනෙක් මං අනිවාර්යෙන් තියාගන්නවා. තව දෙන්නෙක් ඉන්නවා සෙල් කරන්න. ඒ වගේම මෙයාලට හොඳ සෙටප් එකක් දුන්නාට පස්සේ ඉතින් ලස්සන කලර් පැටර්න් එකක් අරගෙන සුපිරි මාළුවෙක් විදියට හදාගන්න පුළුවන් අපිට. ඒකට අපි යටට රෙඩ් ග්‍රැවල් එකක් වගේ දාලා හොඳ ටැංක් සෙටප් එකක් දුන්නාම මෙයාලගේ කලර්ස් එහෙම හොඳට පොප් අප් වෙලා එනවා. විශේෂයෙන්ම මෙයාලව සෝලර් කලර් බූස්ටර් ලයිට් එකක් හරි හිරු එළියට නිරාවරණය වෙන විදිහට හරි ටැංක් එක තිබ්බහම හොඳ කලර් පැටර්න් එකක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන් අපිට. ඒකින් හින්දා තාම මෙයාලගේ කලර් පැටර්න් එක නෑ. මොකද මෙයාලා තාම අඟල් දෙකමාරක් වගේ තමයි ඉන්නේ මාළු. එතකොට තව ඔයාලට මතක් කරන්න ඕනේ මෙයාලා හදනවා නම් අනිවාර්යෙන්ම උඩින් වහන්න ඕනේ. මොකද මේ ස්නේක් හෙඩ් කියන්නේ අනිවාර්යෙන්ම පයින් මාළු జాතියක් කියලා ඔයාලා හොඳටම දන්නවා ඇති. ඒ හින්දා අනිවාර්යෙන්ම උඩ සීල් වෙන්න වහලා ඒරියේෂන් ලයින් එකක් දාලා තියාගන්න. ඔයාලට තව මොනවා හරි මේ වීඩියෝ එකෙන් කතා වුණ නැති දෙයක් දැනගන්න ඕන නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බර් එක පල්ලෙහා තියෙනවා. ඒ වගේම ඔයාලට තව මොනවා හරි මේගොල්ලෝ ගැන දැනගන්න ඕන නම් WhatsApp message එකක් දාන්න. මගේ අලුත් මාළු විකුණන්න තියෙන මගේ WhatsApp channel එක තියෙනවා. ඒකේ link එක මම පල්ලෙහින් දාලා තියන්නම්. WhatsApp channel එකත් follow කරලා තියාගන්න. Facebook page එකත් follow කරලා තියාගන්න. TikTok ඉන්නවා. TikTok එකේ මම post දානවා මාළු ගැන. ඒකත් follow කරලා තියාගන්න කියනවා. ඒ වගේම ඔයාලට තව මොනවා හරි විශේෂ මේකේ නොකියුණු දෙයක් දැනගන්න ඕන නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒක ගැනත් මම ඔයාලට එක්ක වීඩියෝ එකක් හරි එක්ක ප්‍රයිවට් මැසේජ් එකක් හරි දාන්නම්. එහෙනම් අදට වීඩියෝ එක මම අවසන් කරනවා. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමට ඉන්න කියලා මතක් කරමින් මම මේ ඇක්වා මොන්ස්ටර්